ඉතින් සුපුරුදු පරිදි අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් ලස්සනට ඉන්න භාවිතා කරන කොලජන් සප්ලිමන්ට් ගැන අද මම කතා කරනවා. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න. ඇත්තටම මොනවද මේ කොලජන් කියන්නේ? කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්. ඒවා අපේ ශරීරයේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙනවා. අපේ ශරීරයේ බහුලවම තියෙන ප්‍රෝටීනේ තමයි මේ කොලජන්. ඒ මගින් අපේ මේ ස්කින් එකට, නේල්ස් වලට, hair, joints and muscle වලට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේ පැවැත්ම සහ ඒ වගේ ක්‍රියාකාරීත්වයන් වලට මේ කොලජන් ප්‍රෝටීනය ඉතාමත්ම උපකාරී වෙනවා. ඉතින් අපේ මේ කොලජන් අපේ ශරීරයේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙනවා නම් ඇයි අපි සප්ලිමන්ට් එකක් විදිහට පිටින් ගන්නෙ? ඒක ප්‍රශ්නයක්. ඔව්. අපේ ඇඟේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙන කොලජන් බිඳ වැටෙන ක්‍රම ගණනාවක් තියෙනවා. ඒවා බිඳ වැටෙන නිසා තමයි අපි සප්ලිමන්ට් විදිහට කොලජන් අපේ ශරීරයට ලබා ගන්නෙ. මම ඔයාලට කියන්නම් අපේ ශරීරයේ තියෙන මේ කොලජන් බිඳ වැටෙන හේතු. පළවෙනිම කාරණේ තමයි අපි වයසට යාම. අපි කාටවත් ඒක නවත්තන්න බෑනේ. අපි හැමෝම වයසට යනවා. වයසට යනවත් එක්කම අපේ ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වෙන කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. කොලජන් බිඳ වැටෙන වේගයත් වැඩි වෙනවා. කොලජන් බිඳ වැටෙන වේගයට සාපේක්ෂව නිෂ්පාදනය වීම අඩුයි. ඒක නිසා තමයි අපි වයසට යනකොට අපේ වයසට යන ලක්ෂණ එන්නේ. මුහුණ රැලි වැටෙනවා, හම වේලෙනවා, ඒ වගේ ලක්ෂණ එන්නේ අපේ කොලජන් අඩුවීම නිසා. දෙවෙනි කාරණේ තමයි අපි අධික විදියට හිරු එළියට නිරාවරණය වීම නිසා අපේ කොලජන් බිඳ වැටෙනවා. ඉර එළියේ තියෙන UV කිරණ නිසා අපේ කොලජන් වලට හානි සිද්ධ වෙනවා. ඒක නිසා ඔයාලා දීර්ඝ කාලීනව ඉර එළියට නිරාවරණය වෙලා ඉන්නවා නම් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අධික ලෙස සීනි භාවිතා කිරීම. සීනි අධික ආහාර ගැනීම නිසාත් අපගේ කොලජන් වලට හානි සිද්ධ වෙනවා. ඒ වගේම අධික විදිහට මත්පැන් පානය කිරීම, දුම්පානය කිරීම, මෙතෙන්දි මේ දුම්පානය කිරීමේදී සක්‍රීය සහ අක්‍රීය දුම්පානය දෙකම අයිති වෙනවා. මේ හේතුන් නිසාත් අපේ කොලජන් වලට හානි සිද්ධ වෙනවා. ඒත් එක්කම මානසික ආතතිය. ස්ට්‍රෙස් එකෙන් අපි ඉන්නකොට අපේ කෝටිසෝල් කියන හෝමෝන් එක ස්‍රාවය වෙනවා. ඒ කෝටිසෝල් හෝමෝනය මගිනුත් අපේ කොලජන් බිඳ දැමීමක් සිද්ධ කරනවා. ඒ වගේම කාන්තාවන්ගේ ආර්තවහරණය. සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා කාන්තාවන්ගේ ආර්තවහරණයත් එක්ක කොලජන් ප්‍රොඩක්ෂන් එක 30%කින් වගේ පහළ යනවා කියලා. මෙන්න මේ හේතු නිසා අපේ ශරීරයේ ස්වභාවිකවම නිෂ්පාදනය වෙන කොලජන් බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කොලජන් ප්‍රෝටීන් එකෙන් අපිට ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. ඒ වුණාට ගොඩාක් දෙනෙක් කොලජන් ගන්න අද පෙළඹිලා තියෙන්නේ ස්කින් එක ලස්සන කරගන්න. ඉතින් මම පැහැදිලි කරන්නම් කොහොමද මේ කොලජන් සප්ලිමන්ට් එකක් අපි ගත්තාම අපේ ස්කින් එක ලස්සන වෙන්නේ කියලා. අපේ හම ප්‍රධාන වශයෙන්ම ස්තර 3කින් සමන්විත වෙනවා. පිටතින්ම තියෙන එපිඩර්මිස් එක, මැදින් ඩර්මිස් සහ පහළින්ම හයිපර්ඩර්මිස් කියන ලේයර් එක තියෙනවා. මේ ඩර්මිස් එකේ තමයි කොලජන් ප්‍රෝටීන් තියෙන්නේ. මේ ඩර්මිස් එකේ තියෙන කොලජන් ප්‍රෝටීන් නිසා තමයි අපේ ස්කින් එක හොඳට හයිඩ්‍රේට් වෙලා, හොඳට ඇදෙන සුළු ගතිය, ඉලාස්ටිසිටි වෙලා, ස්මූත් සහ ශක්තිමත් භාවයකින් තියෙන්නේ මේ කොලජන් ප්‍රෝටීන් මේ ඩර්මිස් එකේ තියෙන නිසායි. මේ අපේ කොලජන් නිෂ්පාදනය කරන්න අපට ග්ලයිසීන් සහ ප්‍රෝලීන් කියන ඇමයිනෝ ඇසිඩ් උපකාරී වෙනවා. ඉතින් ඕගොල්ලෝ කොලජන් සප්ලිමන්ට් එකක් මිලදී ගන්නකොට හොඳට බලන්න ඒක කියවලා එහි ග්ලයිසීන් සහ ප්‍රෝලීන් අන්තර්ගතයිද කියලා. ඒ වගේම අපි කොලජන් සප්ලිමන්ට් එකක් ගන්නකොට අනිවාර්යෙන්ම ඒත් එක විටමින් C ගන්න ඕනේ. ඔයාලා ගන්න කොලජන් ප්‍රොඩක්ට් එකේ ඒකත් බලන්න ඕනේ විටමින් C අන්තර්ගතයිද කියලා. විටමින් C නැති නිෂ්පාදනයක් නම් ඔයාලා වෙනින්ම විටමින් C ගන්න ඕනේ. දෙහියුෂ පානයක් හරි දොඩම් හරි ඒ වගේ දෙයකින් ඔයාලට ඒ විටමින් C අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. මම මෙහිදී විටමින් C ගන්න කියන්නේ කොලජන් එක විටමින් C ගන්නකොට තමයි ඒකේ උපරිම ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ කියන්නේ කොලජන් බූස්ට් වීමක් වෙනවා ඒකෙන්. ඒ වගේම තමයි විටමින් C වලින් අපේ ඇඟේ තියෙනවා ෆ්‍රී රැඩිකල් කියලා දෙයක්. ඒක විනාශ කරන්නත් විටමින් C ඉවහල් වෙනවා. ඒ ෆ්‍රී රැඩිකල් වලින් අපේ ඇඟේ තියෙන කොලජන් විනාශ වෙනවා. ඒක නිසා අපිට විටමින් C ආකාර දෙකකට ප්‍රයෝජනවත් වෙනවා. එකක් කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න, ඒ වගේම කොලජන් වලට හානිකර දේවල් ඉවත් කරන්නත් විටමින් C අපිට වැදගත් වෙනවා.
අද වෙළඳ පොලේ කොලජන් ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. මේවා ගොඩක් මිල අධික නිෂ්පාදන. ඉතින් ඒ වගේම මේ ෆේක් ප්‍රොඩක්ට් තියෙනවා ඇවිල්ලා. ඕගොල්ලෝ ගොඩක් සල්ලි දීලා ෆේක් ප්‍රොඩක්ට් එකකට රැවටෙන්න එපා. ඩර්මටොලොජිකලි ඇප්රූව්ඩ් ප්‍රොඩක්ට් එකක් ගන්න හොඳට මතක තියාගන්න. අපි මේ කොලජන් සප්ලිමන්ට් එක හරි ප්‍රතිඵල ගන්න නම් එක දිගට මාස 3ක්වත් පාවිච්චි කරන්න ඕනේ. මාස 3ක් යනකොට තමයි ඕගොල්ලන්ට ටිකෙන් ටික ප්‍රතිඵල ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ කොලජන් එකක් අපිට රෙකමන්ඩ් කරන්නේ අවුරුදු 25කට වැඩි කට්ටියට විතරයි. ඒත් එක්කම මම කියන්නම් දැන් කොලජන් එකක් අපි ගන්නකොට අපිට සතියක් විතර යනකොට ඒ කොලජන් එක අපිට සුදුසුයිද ඒක අපේ ඇඟට වැඩ කරනවද කියලා බලා ගන්න පොඩි ටිප් එකක් තියෙනවා. අපි කොලජන් එකක් කරන් සතියක් විතර යනකොට අපිට දැනගන්න පුළුවන් අපේ අතේ මෙන්න මේ කොටසේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ කොටස හොඳට හයිඩ්‍රේට් වෙලා ස්මූත් වෙලා පොඩි ෂයින් එකකුත් එක්ක වෙනසක් අපිට දැක ගන්න පුළුවන් සතියක් ඇතුළත. ඒත් එක්කම මාස 3ක් ඕගොල්ලෝ මේක භාවිතා කරනකොට තමයි ඕගොල්ලන්ට හරියාකාර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කොලජන් ගැන කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. ඒ වගේම මම දන්නවා ඕගොල්ලන්ටත් මේ කොලජන් ගැන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒවට පිළිතුරු මම ලබා දෙනවා. ඒත් එක්කම තමයි තවත් ඉදිරි වීඩියෝ වලින් මම කොලජන් ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට නිරෝගී දිවියක්.